අයිබෝවන් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ අපේ WordPress වෙබ්සයිට් එක Google Analytics එකට හරියටම කනෙක්ට් කරගන්නේ කොහොමද කියන එක. ඒ විතරක් නෙවෙයි Google Search Console එකට ඕන කරන DNS verification කරන එක website hosting.app එකෙන් ලේසියෙන්ම කරගන්න විදිහත් අපි අද බලමු. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ WordPress dashboard එකට log වෙන්න. දැන් වම් පැත්තේ තියෙන plugins menu එකට ගිහින් add new plugins කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එන search box එකේ Monster Insights කියලා type කරන්න. මෙන්න මේ පේන Monster Insights plugin එක තමයි අපිට ඕනේ. දැන් install now button එක click කරලා install වුණාට පස්සේ active කරගන්න. plugin එක active වුණාට පස්සේ dashboard එකේ වම් පැත්තේ Insights කියලා අලුත් menu එකක් එවි. ඒක උඩ click කරලා Monster Insights setup page එකට යන්න. දැන් මෙතන තියෙන connect Monster Insight කියන button එක උඩ click කරන්න. ඊළඟට එන page එකේ continue and connect to Google කියන එක click කරන්න. දැන් ඔයාලගේ Google accounts ටික පෙන්නාවේ. site එකේ analytics සහ search control වලට පාවිච්චි කරන්න ඉන්න හරියටම නිවැරදි Google account එක මෙතනින් select කරගන්න. ඊළඟට permissions ඉල්ලන්න page එකක් එවි. විස්තර ටික බලලා continue button එක click කරන්න. දැන් Google Analytics account එකක් තෝරන්න හරි අලුතෙන් create කරන්න හරි අහනවා. ඔයාට දැනට account එකක් නැත්නම් create account කියන එක තෝරන්න. ඊට පස්සේ එන page එක country එක තෝරන්න. පහළ තියෙන terms වලට අදාළ check boxes ටික select කරලා I accept button එක click කරන්න. දැන් අපි ආයෙත් Monster Insights page එකට එනවා. මෙතන ඔයාගේ website එකට අදාළ Analytics property එක පෙන්නාවි. නිවැරදි එක තෝරලා complete connection කියන එක click කරන්න. මෙන්න මේ විදිහට confirmation message එක ආවොත් වැඩේ හරි. හැබැයි එක දෙයක් මතක තියාගන්න data ටික Analytics එකේ පෙන්වන්න පැය කිහිපයක් හරි පැය 24ක් හරි ගත වෙන්න පුළුවන්. හරි. දැන් අපි යමු Google Search Console එක හරහා website එක verify කරගන්න. browser එකේ Google Search Console කියලා search කරලා official site එකට යන්න. කලින් පාවිච්චි කරපු Google account එකෙන්ම log වෙන එක ලේසි. මෙතන domain සහ URL prefix කියලා option දෙකක් දෙනවා. අපි මුලින් domain එක verify කරන්න domain කියන එක තෝරගමු. දැන් මෙතන ඔයාලගේ domain name එක type කරන්න. හැබැයි මතක තියාගන්න https www වගේ කැලි දාන්න එපා. උදාහරණයකට nuwan.blog වගේ domain එක විතරක් type කරලා continue click කරන්න. ඊළඟට search console එකේ DNS verification එකට ඕන වෙන txt record එකක් දෙනවා. ඒ code එක ළඟ තියෙන copy button එක click කරලා copy කරගන්න. දැන් අලුත් browser tab එකේ open කරලා ඔයාගේ website hosting.app එකට log වෙන්න. dashboard එකකින් අදාළ domain තෝරලා manage උඩ click කරන්න. ඊට පස්සේ DNS record section එකට ගිහින් add record button එක click කරන්න. record type එකට txt තෝරන්න. name හෝ host එකට add සලකුණු දාන්න. hosting panel එකෙන් හිස්ව තියන්න කියනවා නම් විතරක් හිස්ව තියන්න. value for content එකට අපි copy කරගත්ත code එක paste කරන්න. ttl එක default තිබ්බ විදිහටම තියන්න. විස්තර ටික බලලා save changes click කරන්න. දැන් ආයෙත් Google Search Console tab එකට ඇවිත් verify button එක click කරන්න. code එක Google එකට හම්බුණා නම් ownership verified කියලා message එකක් එවි. සමහර වෙලාවට මේ DNS update වෙන පැය කිහිපයක් යන්න පුළුවන්. ඒ නිසා එකපාරට වුණේ නැත්නම් කලබල වෙන්න එපා. ටික වෙලාවකින් ආයෙත් verify කරලා බලන්න. ඔන්න එහෙනම් අද අපේ WordPress site එක Google Analytics වලට connect කරා. Search Console එකේ verification එකත් සාර්ථකව ඉවර කරා. දැන් ඔයාලගේ site එකට එන visitors ලගේ විස්තර වගේම Google search result වල site එකේ performance පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් site එකේ හරියටම page SEO කරන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක වටිනවා නම් like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.